There's not much to do when all I can is thinking about you. Hi, කොහොමද? Not doing හැමෝම well. හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අද vlog එකක් අරගෙන ආවා. ආදරෙන් ආරාධනා කරනවා අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. අදත් රස කෑමක් හදන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලත් එක්ක එකතු වෙලා තමයි හදාගන්නේ. ඉතින් ෂෙයා කරගන්න කියලා හිතුණා ඔයාලත් එක්ක. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා නැවතත් ආදරෙන් ආරාධනා කරනවා. That you're right, but you should know it. You've been gone for way too long. අපි යනවා බෝටස් ගේම. මේක දුන්න ඕක. මේක ගන්න. වතුර ගන්නවා. වතුර අරගෙන මාළු ගන්න ගියා. වතුර ගන්න බැරි වුණා ඇත්තටම. මේ දැන් යන ගමන් වතුරක් ගන්න ඕනේ. මාළු ගන්න ගියා. අපි දැන් වතුරත් අරගෙන අපේ ගෙදර යපතේ කඩයක් තියෙනවා. ඒකෙන් වඩේ ගන්නවා. වඩේත් අරගෙන අපි දෙන්න ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ගෙනාපු බඩු ටිකක් අස් කරගෙන මාළු ටිකක් සුද්ධ කරලා අපි දෙන්න වොෂ් එකකුත් දාගෙන ආයෙ ගියා ටවුන් එකට. නෝ ලිමිට් එකට ගියා shopping පාරක් දාලා එන්න. ඉතින් ඒ ගිහිල්ලා ඇවිල්ලා තමා මං කිව්ව රස කෑම හදන්න පටන් ගත්තේ. ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා. ඔයාලා ඉතින් දැනටමත් දන්නවනේ මොනවද හදන්න කියලා. අපි දැන් අද ආප්ප තමයි හදන්නේ. ඉතින් ඉස්සලාම ආප්ප කන්න ලුණු මිරිසක් හදා ගන්නවා. ලුණු මිරිස හදාගෙන ආප්ප මිශ්‍රණය හදාගන්න තියෙනවා. ඉතින් ඒ දේවල් ටික ඉස්සෙල්ලාම කරගන්නවා. ඊට පස්සේ රෑ වෙලා අපි ආප්ප හදන්න ගන්නවා. මුලින් ආප්ප මිශ්‍රණය හදාගෙන සාමාන්‍යයෙන් පැය 2-3ක්වත් තියාගන්න ඕනේනේ. ඒ හින්දා ලුණු මිරිසත් හදාගෙන ආප්ප මිශ්‍රණයත් හදාගෙන ඊට පස්සේ අපි ආයෙ එකතු වෙමු. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා
ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් හැමෝම මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ YouTube channel එක අලුතෙන් පටන් ගත්තේ. ඉතින් subscribe කරලා bell icon එක click කරලා පොඩි support එකක් දෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එකතු වෙලා ඉන්න. මෙතනින් පස්සේ මම voice කරන්න මොකුත් යන්නේ නැහැ. normally අපි හදන වීඩියෝ එකේ sound විතරයි ඇහෙන්නේ. ඉතින් එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. වීඩියෝ එක ඉවර නැහැ. අවසන් වෙනකම් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මේ අපි පිටියක තමයි හදන්නේ. මුලින්ම අපේ චෙප් බහලා ඉන්නේ. අපි ඉස්සෙල්ලාම මේකට පිටියක හලා ගන්නවා. ඔක්කොගේ මදනවද? ඕක වැඩි නෑ. ඔක්කොම වැඩි නෑ බබු. අපිට පැකට් එකේ මේ පැකට් එකක් තියෙනවා. ඒක ඊට පස්සේ මේකට එකතු කරගන්නවා. සීනි එකතු කරගන්නවා. මේකේ මේ තියෙන විදිහට තමයි හදන්නේ. බලමු හරියයිද කියලා. අපි මේ හදන දෙවෙනි පාර පළවෙනි සැරේ හැදුවා. පළවෙනි පාර නම් මේ වතුර එකතු කරේ නැහැ, කිරිමයි එකතු කරේ. මේ පාර අපි වතුර එකතු කරලා පස්සේ හදන වෙලාවට තමයි කිරි එකතු කරගන්න හදන්නේ. කෝප්ප එකක් එකතු කරගන්නවා ඉස්සෙල්ලාම. ඕකම එකතු කරන්න. අප්පච්චි. අරක මිට්ටා ගැතරෙන් වැරදුනා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක පිටියක දාලා ඒකට අර ඒක ඇතුළෙම තියෙනවා නීස්. ඒක ඇතුළෙන් හරි එහෙම නැත්නම් වෙනම මේ දාලා හරි කොහොම හරි ඉස්සෙල්ලා මේක හොඳට මිශ්‍ර කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි සීනි එකතු කරගන්නේ. ඊට පස්සේ වතුර. කමන්නේ. කොහොම හරි බලමුකෝ. මේක ගහලා තියෙන්නේ. වතුර තේ කෝප් එකක් හරි එකමාරක් හරි කියලා. එකක් ඇති වෙයි කියලා හිතෙනවා. ලුණු දැම්මද? නෑ ගන්න. ලුණුත් ඒකටමයි දාන්න ඕනේ. අද කයි වගේ ආක්‍රමණ. අප්පා ඇති. ලුණු දාන්නේ කිරි දාලා එකතු කරගන්න මල්ලා. අම්මා එහෙම නම කීවේ. දැන් ඔයාමනේ කීවේ. කමන්නේ නෑ. අම්මට කෝල් එකක් දාලා කෝකට බෑවුවා. අම්මා නම් කිව්වේ මේ ලුණු කිරි දාලා එකතු කරගන්න කියලා. දැන් ඉතින් කමන්නේ අපිට මේක අද කන්න බැරුව ගියොත් සාමනාරි හදාගන්න වෙනවා. හරිද? බලමු. මං හිතන්නේ මේ ඇති. මට හිතන්නේ ඇති. ඉන්න මේ කොන්දේ මේක ඉන්න. ඇති බබෝ. මික්ස් කරා. අර දැන් හැලෙනවා. අපරාධ පිටියක කියලා මට දැන් හිතෙනවා. නෑ මේක හරියනවා. බලන්න දෙයක් නෑ. ගායිස් අපි දැන් මේක අරලා බලමු. අපි දැන් ඩෝ එක කොහමද කියලා බලමු. හරිද බලන්න. වව්. මෙතන හොඳ පදවට ඇවිල්ලා. කිරි ගොඩේ දාන්න එපා. නෙමෙයි කිරි. හොඳට යපේන්නේ නැහැ. අපි දැන් කිරි චූට්ටක් එකතු කරලා ඇති. කිරි ටිකක් එකතු කර හොඳට මික්ස් කරගමු. තව ටිකක් දාන්න. ගොඩක් දාන්න එපා. මම හිතන්නේ ඇති. අපි දැන් තාලියේ ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන්නේ. එකක් දාලා බලමු කොහොමද කියලා. ඉතින් අප්පා හදන්න යන්නේ. Let's go up. දැන් තාච්චිය හොඳට වතුර මුකුත් නැහැ. අපි ඉස්සල්ලාම මේකේ තෙල් ටිකක් ගා ගන්න ඕනේ. ගින්දර ටිකක් අඩු කරගෙන එම මේ විදිහට අපි තෙල් ටිකක් ගාගෙන
ආප්පේ සුව දෙනවා. මොකද උනේ? අපේ ෆස්ට් ආප්පේ අපේ පළවෙනි ආප්පේ මේ හොඳට ඇරිලා තියෙනවා. තාච්චියට හොඳට ඇරිලා වලට පේනවද? එහෙම තමයි. අපි මෙහෙමයි අපි දැන් මේ අවුරුද්දකට විතර මේ පස්සේ තමයි ආප්ප හදන්න ගත්තේ. මං හිතන්නේ තාච්චි පදම මේ වෙනස් වෙලාද කොහෙද? හොඳට ආප්පේ ආවා ගයිස්. තේරුණානේ? ඉන්නේ පොරවගන්න. මෙහෙම ආප්ප වල කාලා තියෙනවද? වැරදි තමයි හරියන්නේ ළමයි. අරමුකෝ අපි මේ පළවෙනියටම හදාගත්ත ආප්පේ ඒක ඇලුණා. මං හිතන්නේ මේ ඊටම කලෝකෙ දැක්කනම් අය ආප්ප. පදම ඉතින් පදමේ කියලා වෙනස් උනේ. අර ටික මුලින් මික්ස් කරගන්න නැතුව වතුර දාලා මික්ස් කරගත්ත එක තමයි. ආප්ප බින. මේ තියෙන ෆස්ට් ආප්පේ. අපි ෆස්ට් ඕපන්. වාව් මං හිතන්නේ තාච්චිය දැන් ඔකම ගලවලා තියෙනව නේද? ආප්ප කොටනවා දැකලා තියෙනවද? ආප්ප කොටන්නේ මෙන්න මෙහෙමයි. හරි වැරදි තමයි හරියන්නේ. ඉස්සෙල්ලාම පාර හදනකොටත් මෙහෙමයි. දෙවෙනි පාර හදනකොට හොඳට ආවා. දැන් තුන්වෙනි පාරත් මෙහෙමයි. බලමු අපි. දැන් අර වටේට ගහන්න. අර දැමිච්ච තැනට තාච්චි දාන්න එහෙම කරන්න. ඇති නේද? එන්නේ කොහොම හරි ගලව ගත්තා. පිටරයක් දාගෙන මේ තාච්චි ටිකක් පදම් කරගත්ත අම්මගෙන උතහගෙන මේ තියෙන ඊට පස්සේ ගත්ත පළවෙනි එක. බලමුකෝ ඊගාව එකක් දාලා තියෙන්නේ. මේ තියෙන එක බලමු. හරි. ගයිස් ආප්ප දැන් හදලා තියෙනවා. ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි හදුවා. ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි වැරදුනානේ. ඔව් ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි වරදුවා. ඊට පස්සේ අපි ඊට පස්සේ හදපු එකේ ෆස්ට් එක මේ. මේ පොඩ්ඩ වටේ කල්ලා තියෙනවා. මේ සෙකන්ඩ් එක. අපි දැන් තමයි ටිකක් ලොකුවට හදලා ගන්න හදන්නේ. අපි ෆයිනල් ඔයාලට පෙන්නන්නම් හොඳේ වාදනකොට මෙන්න මේ. අපේ තුන්වෙනි ආප්පේ. හරි ආප්ප රෙඩි. අපි ආප්ප තුනක් හදාගත්තා. තේරෙනවද මේක? අපි පිටර ආප්පේ දාගන්න යන්නේ. කාමනේ තියමු. මොහොම කඩලා වටේට රවුමක් දාන්න. එහෙම නෑ එකපාරක් ගහන්න ටොක් ගාලා. හරි හා දැන් වටේට ඔහොම මේව කරන්න. හදාගත්ත ආප්ප. මේක ඇත්තටම මං හදපුවා තමයි සුදු පාටින් තියෙන්නේ. අනිත් ඔක්කොම වටේට ටිකක් පාට වැඩි මම වෙලා කන්න කැමති එහෙම. බට් මම කැමති මෙන්න මේ ගන්නට. මේ දිනේ හදාගත්ත ආප්ප ටික ඇත්තටම සුපිරියටම ආවා. පළවෙනි දෙවෙනි එක චුට්ටක් අවුල් ගියා. ඊට පස්සේ අපි බිත්තරයක් දාලා තාච්චිය පොඩ්ඩක් පදම් කරගත්තා. මේ තියෙන එක. ඊට පස්සේ සියල්ලම අපි එකක් කාලා බලමු කොහොමද කියලා. ලුණු පීස් එක තමයි අපි කන්නේ. ලුණු පීස් එක උඩට ගන්න. ක්‍රිස්පි රස මේ ක්‍රිස්පි නේ? ක්‍රිස්පි. අත්තර රසයි. හොඳට ලුණු රහ හොඳට තියෙනවා. මම අවශ්‍ය විතර අපිනුත් පොඩි කෑල්ලක් කාලා
ඒක රසයි අතර මේ විතර අපි හොඳට ලුණු එහෙම වගේ අතම රසයි. ලුණු එහෙම ගානට දාලා අතම හොඳයි. මෙහෙමයි. ආප ගොඩක් තියෙනවා අපිට. තියෙනවා ඉතින් ඉන්නේ ආප්ලි පිටි පැකට් එකකින්ම හැද. අපි යනවා. පිටේ 500 නේ. ඒ වගේ එහෙනම් ওই විදිහට තමයි. මෙන්න දැන් කන්න තමයි තියෙන්නේ. ඔයාලා හදලා බලන්න අනිවාර්යයෙන්ම. මේ විදිහට try කරන්න ඇත්තටම රසයි. එහෙනම් අපි ආයේ දවසක හම්බෙමු. වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.